Good evening, guys. Japan Sapling YouTube channel එකකට එන ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ජපානයේ කියන කාර්යබහුල ජීවිතයත් එක්ක ඔයාලට වීඩියෝ එකක් ගන්න බැරි වුණා සමා වෙනවා. අද අපි බලමු ජපානයේ මේ සීතලත් එක්ක උයන්න කම්මැලි කොල්ලොන්ට ගිහිල්ලා ඉක්මනින් අඩු ගානකට කෑම ගන්න පුළුවන් රෙස්ටෝරන්ට් එක. Ja, minasan, Saizeriya ay ikimiso. මම ඔයාලා උත්තර තියෙන්නේ ජපානයේ තියෙන ඉටලියන් බජට් රෙස්ටෝරන්ට් එකකට. අද ඉරිදා දවසක් නිසා අද ගොඩක් මේ රෙස්ටෝරන්ට් එක ගොඩාක්ම බිසි දවසක්. කඩේට ඇතුල් වෙන තැනම මේ වගේ යාළගේ මෙනු විස්තර, ප්‍රයිසස්, ඒ වගේ දේවල් අපිට බලා ගන්න ලේසියෙන් විදියට මේ වගේ නෝට් කරලා තියෙනවා. ඔයාලට ඇත්තටම දැක්කම පේනවා ඇති ඇත්තටම ගොඩක් අය මේ රෙස්ටෝරන්ට් එකේ ඉරිදට එයාලගේ පවුල් වල අය යාළුවෝ එයාලා ඔක්කොමලා ගොඩාක් දුරට මේ වගේ රෙස්ටෝරන්ට් වලින් අනිවාර්යයෙන්ම සෙනසුරාදා ඉරිදට එළියට යනවා. මේක ඉටලියන් රෙස්ටෝරන්ට් එකක් නිසා සම්පූර්ණයෙන්ම මෙනු එකේ තියෙන්නේ ඉටලියන් කෑම. ඒ වුණාට මෙයාලා මේ කෑම ඔක්කොම ඇරේන්ජ් කරලා තියෙන්නේ ජපානයේ තියෙන නිසා ජපාන් අයට කන්න පුළුවන් වෙන විදියට. මේ මෙනු එකේ ඔයාලට දැක්කම තේරෙනවා මෙතන තියෙන ගොඩාක් පැස්ටා ಜಾති, ඒ වගේම තවත් ඔය පීට්සා ಜಾති, ඩෙසර්ට්ස්, ඒ වගේ හැමදේම ඉටලියන්. මේවා ඉටලියන් කෑම වුණාට මේ හැම කෑම එකක්ම මෙයාලා හැදලා තියෙන්නේ ජපාන් අයට හරියන විදියට. ඇත්තටම ජපානයේ තියෙන අනෙක් රෙස්ටෝරන්ට්ස් එක්ක බැලුවාම මේ සයිසේරියා එකේ තියෙන කෑම ගොඩාක්ම බජට්. මෙයාලගේ මේ මෙනු එකේ තියෙන ඩෙසර්ට්ස් ಜಾති ටික නම් මාරම රසයි. මම ඔය හැම එකක්ම වගේ try කරලා තියෙනවා. අද ගොඩක් දවසකින් මම මෙතනට ආපු නිසා මම තීරණය කරා පීස් එකක් ෆ්‍රී ඒ වගේ දෙයක් කන්න. මම ඕඩර් කරන්න හිතනවා පීස් එකක්, ඒ වගේම මෙයාලගේ චිකන් කෑලි වගේක් තියෙනවා. ඒ ඇත්තටම මාරම රසයි guys. අපිට මෙතන තියෙන මේ QR කෝඩ් එක ස්කෑන් කරලා අපිට පුළුවන් මෙයාලගේ මෙනු එකට ගිහිල්ලා අපිට කැමති කෑම එකක් ඕඩර් කරන්න. ඒ වගේම ඒව ගැන විස්තර දැනගන්න හැම දෙයක්ම මෙතනින් අපිට කරගන්න පුළුවන්. මුලින්ම මෙයාලා අපෙන් අහනවා මම කන්න ඇවිල්ලා ඉන්නේ කී දෙනෙක් එක්කද කියලා. ඒක අපි සිලෙක්ට් කරාට පස්සේ අපිට තියෙන්නේ මෙයාලගේ මෙනු එකේ අපිට ඒ දීලා තියෙන නම්බර්ස් වලට අනුව ඒ නම්බරයට අදාළ කෑම එකේ නම්බර් එක මෙතන එන්ටර් කරගන්න. මම දැන් මේ එන්ටර් කරගන්නේ මම ඕඩර් කරන පීසා එකේ ඒ වගේම චිකන් පීසස් වල නම්බර්. අපි ඕඩර් කරන කෑම වල නම්බර්ස් මෙතෙන් එන්ටර් කරගත්තට පස්සේ අපිට ඕන ක්වොන්ටිටි එක මෙතනින් සිලෙක්ට් කරලා අපිට පුළුවන් ඕඩර් එක දිගටම කන්ටිනියු කරගෙන යන්න.
ඇත්තටම මෙයාලගේ ඩ්‍රින්ක් බාර් එක වෙන්නේ යෙන් 200ක් විතරයි. ඒ කියන්නේ අපිට ඇති වෙනකම් කැමති දේවල් මෙතනින් අරන් බොන්න පුළුවන්. ඇත්තටම මම ඕඩර් කරපු පීස් එකට ඒ වගේම චිකන් පීසස් ටිකටයි අන්ලිමිටඩ් ඩ්‍රින්ක් බාර් එකටයි මට ගන්න මුළු වියදම යෙන් 900ක් වගේ මුදලක් පමණයි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් බැලුවොත් රුපියල් 1800ක වගේ මුදලක්. ඉතින් ඕඩර් එක නම් ආව ගායිස්. ඉතින් ජපානයේ තියෙන අනිත් රෙස්ටෝරන්ට්ස් එක කම්පෙයාර් කරලා බලද්දී සයිසේරියා එකේ ඩිෂ් එක පෝෂන් එක ගොඩක් ලොකුයි. ඇත්තටම ගායිස් මේ පීස් එක මාරම රසයි. ඇත්තටම ගායිස් මම මේ සයිසේරියා රෙස්ටෝරන්ට් එකට ආවොත් අනිවාර්යයෙන්ම කන ඩිෂ් එකක් තමයි මේ චිකන් පීසස්. ජපානයේ ඉන්න අය දන්නවා ඇත්තටම මේ චිකන් පීසස් උත මාරම රසයි. අපට ලැබුණ මේ බිල් එකෙන් QR කෝඩ් එක ස්කෑන් කරලා පස්සේ අපිට පුළුවන් ලේසියෙන්ම අපේ පේමන්ට් එක කරගන්න. එහෙනම් බයි බයි සයිසේරියා. ඉතින් guys දැන් ටික රෑ වෙගෙන එනවා. අද වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න වෙනවා. අද මම ඔයාලට අරගෙන ආවේ ජපාන් ඉන්න උයන්න කම්මැලි කොල්ලොන්ට යන්න පුළුවන් හොඳ බජට් රෙස්ටෝරන්ට් එකක්. තවත් මේ වගේ වීඩියෝස් බලන්න ජපන් සක්වන YouTube එක subscribe කරගෙන මෙයන්න. හැමෝටම සයුනාරා.